අද අපි කතා කරන්න යන්නේ ඔස්ට්‍රේලියානු සංස්කෘතියේ එන ටෝල් පොපි සින්ඩ්‍රෝම් ගැන. ඔස්ට්‍රේලියානු සමාජයේ සුවිශේෂීම සංස්කෘතික සිද්ධිවලින් එකක් තමයි මේ ටෝල් පොපි සින්ඩ්‍රෝම් කියලා කියන්නේ. මේ සරලවම අදහස් කරන්නේ යම් පුද්ගලයෙක් තමන්ගේ සාර්ථකත්වය, ධනය, බලය අධික ලෙස ප්‍රදර්ශනය කරනවා නම් ඒ පුද්ගලයාට එරෙහිව සමාජයේ ඇතිවන නිෂේධාත්මක ප්‍රතිචාරයට. මේකට උස පොපිමල එහෙමත් නැත්තම් ටෝල් පොපි කියන යෙදුම පැමිණෙන්නේ පොපිමල් වගාවකදී කැපී පෙනෙන ලෙස උස්සුන මල් ගොවියා විසින්ම කපා දමන නිසා. ඔස්ට්‍රේලියානු සමාජය තුළ යම් පුද්ගලයෙක් තමන්ගේ ධනය, බලය, බුද්ධිය, සාර්ථකත්වය අධික ලෙස ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරලා උඩකු විදියට හැසිරෙනවා නම් සමාජය විසින්ම ඔහුව විවේචනයට ලක් කිරීම එහෙමත් නැත්නම් පහත හෙලන්න උත්සාහ දරනවා. හරියට උස පොපිමල් වගේ. ඉතින් මේ කාරණයට ප්‍රධානතම හේතුව තමයි ඕස්ට්‍රේලියානු සංස්කෘතියේ ගැඹුරින්ම මුල් බැසගෙන තියෙන ෆෙයා ගෝ කියන සංකල්පය. මේකෙන් අදහස් වෙන්නේ සෑම කෙනෙකුටම සාර්ථක වෙන්න සමාන අවස්ථාවක් තිබිය යුතුයි කියන එක. ඒ වගේම කිසිම කෙනෙක් තමා අනිත් අයට වඩා උසස් ලෙස නොසැලකෙවිය යුතුයි කියන එක. ඔස්ට්‍රේලියානු සංස්කෘතිය සාර්ථකත්වය පිළිගන්නා නමුත් නිහතමානී වීම අපේක්ෂා කරනවා. ඉතින් ඔස්ට්‍රේලියානු සමාජය අගය කරන්නේ මුදල් තිබුණත් නිහතමානීව සාමාන්‍ය මිනිසුන් විදියට කටයුතු කරන අය.